නිවාසයෝ ආයිබෝවන් අපේ දකුණු කොරියානු ගවේශක YouTube චැනල් එක මං අලුතින් වැඩක් පටන් ගන්න යනවා. ඒක තමයි ඔයාලට EPS ටොපික් එක්සෑම් එකේදී අවශ්‍ය කරන භාෂා දැනුමට පොඩි සපෝට් එකක් දෙන්න. ඒ කියන්නේ එක්සෑම් එක ගොඩදා ගන්න පොඩි සපෝට් එකක් විදිහට දැනුම එකතු කරගන්න ක්‍රමයක් අපි හැමෝම හොයනවානේ. දැන් අපි මම 2019 තමයි කොරියන් එක්සෑම් එක කරලා පාස් වෙලා කොරියාවට ආවේ. දැන් අපි අවුරුදු ගාණක් කොරියාව වැඩ කරනවා. එතකොට හැමෝගෙම හීන තමයි කොහොමරි එක්සෑම් එක ගොඩදාගෙන කොරියාවට ඇවිල්ලා කොරියාව වැඩ කරන එක. ඒක අපි හැමෝගෙම හීනයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට හීන කොච්චර ලොකු වුණත් හීන සැබෑ කරගන්න නම් අංක එකටම තියෙන්න ඕන දේ තමයි අපිට කොරියන් භාෂා දැනුම තියෙන්න ඕනේ. එතකොට කොරියන් භාෂා දැනුම නිකන් ලැබෙන්නේ අපේ මහන්සිය, උත්සාහය, කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ භාෂා දැනුම වැඩි කරගෙන එක්සෑම් එක ඉහළින්ම ගොඩදාගෙන කොරියාවට ඇවිල්ලා අපේ ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඉතින් මං සරලවම කියන්නම් මම 2019 එක්සෑම් කරන කාලේ මං කරපු දේවල් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි මම මේ වැඩසටහන කරන්න උත්සාහ කරන්නේ. සහ මං මේ වැඩසටහනේදී විෂය නිර්දේශයෙන් සම්පූර්ණ ආවරණය වෙන විදිහට ක්‍රම කරුණු දෙකක් එක වීඩියෝ එකකදී ක්‍රම කොටස් දෙකකුත් නාමපද ක්‍රියාපද යම් ප්‍රමාණයක් සහ වාක්‍ය කීපයක් අපි කතා කරපු ග්‍රැමර් කොටස් දෙකට අදාළ වාක්‍ය කීපයක් අපි මේ වැඩසටහනේදී එක ප්‍රෝග්‍රෑම් එක වීඩියෝ එකකදී කතා කරනවා. එතකොට මම කියන්න ගියේ කලින් මම 2019 එක්සෑම් කරනකොට ලේසියෙන්ම මේ වැඩේ කරගත්ත විදිහක් තමයි මම වාක්‍ය පාඩම් කරේ. ඒ කියන්නේ මම වචනේ පාඩම් කරා මුලින්. ඒක මට ටිකක් කරනකොට සමහර වෙලාවට මට කම්මැලි වගේත් හිතුණා. ගොඩක් මහන්සි වුණා. ඒකම මම ටික දවසක් යනකොට කරපු දේ තමයි වාක්‍ය පාඩම් කරන්න ගත්තා. වාක්‍ය පාඩම් කරනකොට මට ලැබිච්ච මේ උදව්ව තමයි බොහොම පොඩි කාලයකදී වාක්‍යයකදී වචන ඉගෙන ගන්නවා. ග්‍රැමර් එක එහෙම නැත්නම් ව්‍යාකරණ ඉගෙන ගන්නවා. වාක්‍ය රටාව ඉගෙන ගන්නවා. ඒක මාරම උදව්වක් එක්සෑම් එකේදී පොඩි කාලයකදී ලොකු දෙයක් කරගන්න. ඒ කියන්නේ ලොකු වැඩ කොටසක් කරලා ඉවර කරගන්න අපිට ලොකු සපෝටිව්. ඒක මේ මාර මේ උදව්වක්. ඉතින් ඒ නිසා මම try කරනවා ඔයාලටත් ඒ ක්‍රමයේ අඳුන්වලා දෙන්න. මේක ගොඩක් අය දන්නවා මේක මේ විදිහට කියන්නේ විදේශ භාෂාවක් ඉගෙන ගන්න ඕන කෙනෙක් මේ වැඩේ කරනවා. වාක්‍ය පාඩම් කරනවා. වාක්‍ය පාඩම් කරාම අර මං කිව්ව විදිහට නාමපද ක්‍රියාපද ව්‍යාකරණ කොටස සහ වාක්‍ය රටාව අහුවෙනවා. දැන් මම ඒකේ හම්බෙච්ච ප්‍රතිලාභේ බෙනිෆිට් එක මම ඔයාලට කියන්නම්. කොරියාවට ආවට පස්සේ මට මොකද උනේ කියලා. දැන් මම වාක්‍ය පාඩම් කරලානේ තිබ්බේ. වාක්‍ය පාඩම් කරලා තියෙන නිසා මං කොරියාවට ආවට පස්සේ මට ලැබිච්ච හොඳ ප්‍රතිඵලය තමයි කතා කරනකොට දැන් අපිට මුල් කාලේ භාෂාව බැරි නිසා අපි වචන ගලපනේ කතා කරන්න. අපි සිංහල තියෙන එක කොරියන් භාෂාවට පරිවර්තනය කරලා තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට මේ මම අර විදිහට කරපු නිසා වාක්‍ය පාඩම් කරලා ආපු නිසා වාක්‍ය පාඩම් කරලා මේ වැඩේ ගොඩදාගත්ත නිසා මට හම්බෙච්ච බෙනිෆිට් එක තමයි මම කතා කරනකොට මේ අර වචනේ මට ගලපන්න සමහර වෙලාවෙදි අවශ්‍ය වුණේ නැහැ. මට එකපාරම මම වාක්‍ය දන්නවා ඒ වෙලාවට අවශ්‍ය ඒ කියන්නේ ඒ වෙලාවේ කියන්න ඕන එක මාගාව තියෙනවා. ඒකට වචනේ ගලපලා හිත ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම සමහරලාට එකපාරම කතා කරනවා. ඒකට මෙහි ඉන්න කට්ටිය මගේ සජන්නිම්ලා මගේ පංජන්නිම්ලා මගේ හිටපු අනිත් මේ කොරියන් යාළුවෝ කියන්න ගත්තා. වා චරිසි හංගුක්ම චිංච චරයෝ කියලා කියන්න ගත්තා. ඒ කියන්නේ මම ඇවිල්ලා පොඩි දවසයි දෙකයි නමුත් හොඳට කොරියන් භාෂාව කතා කරනවා නියමයි කියන තැනට ඒගොල්ලෝ මං ගැන අර ඉමේජ් එක ප්‍රතිරූපය හදාගත්තා. ඒ කියන්නේ මෙයාට මොනහරි කියන්නේ මෙයාට පුළුවන් මොකක් හරි දෙයක් කරගන්න භාෂාවෙන් කියන එක මේ ඒගොල්ලන්ගේ ඔළුවට ගියා. ඉතින් ඒක මට ඉස්සරහට වැඩ කරගෙන යනකොට මාරම විදිහට උදව් වුණා. ඉතින් මං ඔයාලටත් කියනවා අපි එකතු වෙලා කොහොම හරි මේ වැඩේ කරමු. මොකක්ම හරි ක්‍රමයකින් ඔයාලගේ භාෂාව දියුණු කරගන්න try කරන්න. මේ කියන්නේ පොත් බලනවා වගේම ඔයාලා ක්ලාස් යනවා, movies බලනවා, තනියෙන් පාඩම් කරනවා, ඒ වගේම YouTube videos බලනවා මොන හරි ක්‍රමයකින් ඔයාලගේ ශබ්දකෝෂයට එක වචනයක් හරි ගන්න try කරන්න. අපි වැඩි කතා නැතුව අද දවසේ ඉඳලා වැඩේ පටන් ගමු. මම හිතනවා මේ ක්‍රමය අතිසාර්ථකයි කියලා. මොකද මම සාර්ථක වෙලා තමයි සාර්ථක වෙච්ච ක්‍රමය ඔයාලට අඳුන්වලා දෙන්නේ. නිකන් අර අපි කරපු නැති ක්‍රමයක් තව කෙනෙක්ට කියන්න බෑනේ. මේ විදිහට කරලා බලන්න හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එතකොට දැන් මම කරලා සාර්ථක වෙලා තමයි ඔයාලට කියන්නේ මෙහෙම කරලා බලන්න අනිවාර්යෙන් මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. මේ
එක්සෑම් එකත් ගොඩ දාගෙන මෙහෙට ආවහමත් සුපිරි මැච් එකක් ගහන්න පුළුවන් මට්ටමට ඒක මාර විදියට දව්වක් වෙන. වැඩි කතා නැතුව අපි අද දවසේ වැඩ කටයුත්ත පටන් ගමු. අපි අද කතා කරන පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක තමයි also ඉත්තා also ඔප්තා. also ඉත්තා also ඔප්තා. also ඉත්තා කියන්නේ මොකක්ද? මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මට මේක කරන්න පුළුවන්. එහෙමනම් also ඉත්තා. මට මේක කරන්න බැහැ. also ඔප්තා. සරලයි. also ඉත්තා මට මේක කරන්න පුළුවන්. also ඔප්තා මට මේක කරන්න බෑ. අපි බලමු කොහොමද මේකෙන් වාක්‍ය හදන්නේ, වාක්‍ය රටාව කොහොමද යන්නේ කියලා අපි බලමු. අපි මුලින්ම කතා කරා also ඉත්තා කියන ව්‍යාකරණ කොටස. එතකොට also ඉත්තා කියලා කියන්නේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කියන අදහසනේ තියෙන්නේ. එතකොට අපි උදාහරණයක් බලමු. හංගුගරල් හල්සු ඉස්සයෝ. හංගුගරල් හල්සු ඉස්සයෝ. හංගුගරල් කියන්නේ මොකද්ද? කොරියන් භාෂාව. මේ වෙලාව මේ වාක්‍ය ඔලුවට දාගත්තොත් ඔයාට වාක්‍යයක් පුළුවන්. ඒ නිසා මේ වෙලාව මේක ප්‍රැක්ටිස් කරගන්න. මේ වෙලාව මේක පුරුදු කරලා ඉවර කරන්න. හංගුගරල් හල්සු ඉස්සයෝ. හංගුගරල් කියලා කියන්නේ කොරියන් භාෂාව. හල්සු ඉස්සයෝ. පුළුවන්. කතා කරන්න පුළුවන්. දැන් සජානින් මෙහුවොත් එහෙම ඔයාට කොරියන් පුළුවන්ද? ඒ සජානින් හංගුගරල් හල්සු ඉස්සයෝ. සරලයි. ඒ වගේ මේ වගේ වාක්‍ය රටා පුරුදු වෙන්න. කෙලින්ම කතා කරන්න පුළුවන් එතකොට. අපි කතා කරන ඊළඟ ව්‍යාකරණ කොටස තමයි go shipta. මොකද්ද මේ go shipta කියලා කියන්නේ? මොකක් හරි දෙයක් කරන්න බලාපොරොත්තුව කැමැත්තක් තියෙනවා. අපිට හිතේ තියෙන ලොකුම බලාපොරොත්තු වෙන දැන් මේ වෙලාවේ කොරියාවේ ගිහලා වැඩ කරන්න. එතකොට කොහොමද කියන්නේ? හංගුගේසෝ ඉර්හගෝ ශිප්පයෝ. කොරියාවේ ගිහිල්ලා කොරියාවේ ඉඳලා වැඩ කරන්න කැමති. නැත්තම් කොරියාවේ ඉඳලා වැඩ කරන්න ඕනේ. හංගුගේසෝ ඉර්හගෝ ශිප්පයෝ. ගෝ ශිප්තා. මොකක් හරි දෙයක් කරන්න කැමති. එහෙම නැත්තම් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ආයි අපි උදාහරණ මතක් කරමු. හංගුගේසෝ ඉර්හගෝ ශිප්පයෝ. මේ වෙලාවෙම මේ වාක්‍ය ඔලුවට දාගන්න. එතකොට ඔයාලට ග්‍රැමර් කොටස මතකයි. වචන කිහිපයකුත් මේ වෙලාවෙම මතක හිටිනවා. හංගුගේසෝ කොරියාවේ ඉඳලා ඉර්හගෝ වැඩ කරන්න කැමති. ශිප්පයෝ. හංගුගේසෝ ඉර්හගෝ ශිප්පයෝ. ඔව් අපි ඊළඟට බලමු නාමපද කිහිපයකුත් ක්‍රියාපද කිහිපයකුත් සහ ඒ වගේ තේරුම් කොහොමද කියලා. මේ ටිකත් මේ වෙලාවෙම මතක තියාගන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න තියෙන කාලය අඩු වෙනවා. මේ වෙලාවෙම අපි මේ ටික ඔලුවට දාගන්නවා. පොඩ්ඩක් අමතක කරනවා නම් අපිට ආයි පාරක් වීඩියෝ එක බලලා මේ ටික ඔලුවට දාගන්න පුළුවන්. ඉක්මනට වැඩේ කොට දාගන්න අපි මේ විදිහට ස්පීඩ් කරමු මේ ටික. එතකොට ගොඩක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපි කරන දේවල් බොහොම අවධානයෙන් ඒකට කැප වෙලා අරමුණක් ඇතුව කරොත් එහෙම ගොඩක් කාලය ගන්න අවශ්‍ය නැහැ. අපිට ඒ වෙලාවම ඔලුවට දාගන්න පුළුවන්. ඒ වෙලාවෙම අපිට ඒක මතකයි. අමතක නම් අපි නැවත වෙලාවක ඒක අපි මතක් කරගන්න උත්සාහ කරමු. හරි, අපි දැන් ව්‍යාකරණ කොටස් 3ක් ඉගෙන ගත්තා. ඒ ව්‍යාකරණ කොටස් 3ට අදාළව අපි වාක්‍ය නිර්මාණය කරන්න තමයි දැන් හදන්නේ. හැබැයි වාක්‍ය නිර්මාණය කරන්න නම් අපි නාමපද සහ ක්‍රියාපද දැනගන්න ඕනේ. සාමාන්‍ය වාක්‍යයක් අපි නිර්මාණය කරනකොට වාක්‍යයක් හදනකොට අපිට ඒකට ව්‍යාකරණ වගේම නාමපද සහ ක්‍රියාපද අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට අපි ඉගෙනගත්ත ව්‍යාකරණ 3ට අදාළව වාක්‍ය කිහිපයක් හදන්න අපි බලමු නාමපද කිහිපයක් සහ ක්‍රියාපද කිහිපයක්. දැන් මම ඔයාලට නාමපද 5කුත් ක්‍රියාපද 5කුත් මෙතනදි දීලා තියෙනවා. පළවෙනි නාමපදය තමයි හේසා. හේසා. හේසා කියලා කියන්නේ කර්මාන්ත ශාලාව. එහෙම නැත්නම් කාර්යාලය. හේසා. දෙවෙනි නාමපදයේ විදිහට චිංගු. චිංගු කියන්නේ යාළුවා. චිංගු. තුන්වෙනි නාමපදයේ විදිහට ශිගන්. ශිගන් කියලා කියන්නේ වෙලාව. ශිගන්. හතරවෙනියට දීලා තියෙනවා උන්දොන්. උන්දොන්. උන්දොන් කියලා කියන්නේ ව්‍යායාම. ව්‍යායාම කරනවට අපි කියන්නේ කොරියන් භාෂාවෙන් උන්දොන්. මේ වචන අර අහන තරමට අපිට මේ මතකයේ හිටිනවා වැඩි. ඒ කියන්නේ අපි තනියෙන් මේක උන්දොන් කියලා පාඩම් කරන්නත් පුළුවන්. හැබැයි අපිට මේක කනට ඇහෙන්න අපිට මේක මතක හිටිනවා වැඩි. ඊළඟ නාමපදයේ අවසාන නාමපදය තමයි චෙක්. චෙක් කියලා කියන්නේ පොත. චෙක්. මං මේ අතරෙම ඔයාලට පොඩි පැහැදිලි කිරීමකුත් කරන්නම්. දැන් අපි කොරියාවට ආවහම
අපි සමහර අලුත් වචන ඉගෙන ගන්නේ කොහෙවත් ලියලවත් පොතකින් බලලවත් නෙමේ. අපිත් එක්ක වැඩ කරන කොරියන් ජාතිකයෝ කියන එක අහගෙන ඉඳලා තමයි අපිට ඇහිලා තමයි අපි සමහර නෙමේ මගේ ශබ්දකෝෂයේ ගොඩක් වචන මම මෙහි ආවට පස්සේ ඉගෙන ගත්තේ. ඒගොල්ලෝ කියන එක අහගෙනම ඉඳලා. ඉතින් ඒ නිසා මම ඔයාලට යෝජනා කරන තව එක ක්‍රමයක් තමයි මේ වචන කියනකොට මේ කනට ඇහිලා පුරුදු කරගන්න. හරි අපි බලමු අපේ ක්‍රියාපද ටික. පළවෙනියට තියෙනවා කදා. කදා කියන්නේ යනවා. කදා. දෙවෙනි ක්‍රියාපදය ඕදා. ඕදා කියලා කියන්නේ එනවා. ඕදා එනවා. තුන්වෙනි ක්‍රියාපදය පෝදා. පෝදා කියන්නේ බලනවා. පෝදා බලනවා. මන්නාදා හමු වෙනවා. මන්නාදා හමු වෙනවා. අවසාන ක්‍රියාපදය ඉක්තා. ඉක්තා කියන්නේ කියවනවා. අපි දැන් බලමු අපි මුලින්ම ඉගෙනගත්ත ව්‍යාකරණ කොටසුත් අපි ඊළඟට ඉගෙනගත්ත නාමපද සහ ක්‍රියාපදත් එකතු කරලා වාක්‍යයක් නිර්මාණය කරන්න. බලන්න දැන් මේ වාක්‍ය ටික කරාට පස්සේ වාක්‍ය ටික හරියට අපි මේ ඔලුවට දාගත්තොත් අපිට ඒ වාක්‍ය තුල ව්‍යාකරණ කොටසත් නාමපද ක්‍රියාපදයක් ඒ වාක්‍ය රටාවත් කියන සියල්ලම මේ එක වාක්‍යකින් අපිට ඒ කියන්නේ වාක්‍යයක් ඉගෙන ගැනීම තුලින් අපිට එකපාර මේ ටික ඔක්කොම ඔලුවට දාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හරි අපි බලමු පළවෙනි වාක්‍ය. චිංගුරල් මන්නගෝ ශිප්පයෝ. චිංගුරල් මන්නගෝ ශිප්පයෝ. මට මිතුරාව හමු වෙන්න ඕනේ. අපි මුලින් ඉගෙනගත්ත ව්‍යාකරණ කොටසක් තමයි ගෝෂිප්තා කියන්නේ. ඒ ගෝෂිප්තා කියන එක භාවිතා කරලා තමයි මේ වාක්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපි නාමපද කොටස යටතේ අපි ඉගෙන ගත්තා චිංගු කියලා කියන්නේ මිතුරා. මන්නාදා කියලා ඉගෙන ගත්තා අපි හමු වෙනවා කියන එකට. ශිප්පයෝ කියලා දැන් මෙතනදී තියෙනවා අර ගෝෂිප්තා කියන ව්‍යාකරණ කොටස දාලා. යමක් කරන්න ඕනේ කියන ව්‍යාකරණ කොටස අපි ඉගෙන ගත්තා. එතකොට ඒක ශිප්පයෝ කියලා මෙතනදී අපි වාක්‍ය නිර්මාණය කිරීමේදී පාවිච්චි කරනවා. ඒ විදිහට තමයි අපි යොදන්නේ. එතකොට වාක්‍ය තියෙනවා චිංගුරල් මන්නගෝ ශිප්පයෝ. මට මිතුරාව හමු වෙන්න ඕනේ. මේ වාක්‍යයෙන් අපිට නාමපදයක්, ක්‍රියාපදයක් සහ ව්‍යාකරණයක් කියන තුනම එකපාර ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. සහ මේ වාක්‍ය අපිට කෙලින්ම අපිට මතකයි නම් චිංගුරල් මන්නගෝ ශිප්පයෝ කියන එක නිකන් අපිට පාඩමෙන් වගේ කටපාඩමෙන් වගේ තියෙනවා නම් අපිට කතා කරනකොට හරි ලේසි. මේක එකපාර කියලා දාන්න පුළුවන්. වචන කියන්නේ යාළුවට කියන්නේ මොකද්ද? හමු වෙනවට කියන්නේ මොකද්ද? මන්නාදා ඊට පස්සේ මේක කරන්න ඕනේ කියන එකේ ව්‍යාකරණය මොකද්ද? ශිප්පයෝ කියලා. එහෙම එකින් එක හිතනවට වඩා චිංගුරල් මන්නගෝ ශිප්පයෝ කියන එක අපිට දන්නවනම් අපි දන්නවා මේ කියන්නේ මට යාළුවව හම්බ වෙන්න ඕනේ කියන එක. චිංගුරල් මන්නගෝ ශිප්පයෝ. මට මිතුරාව හමු වෙන්න ඕනේ. අපි යමු අපේ දෙවෙනි වාක්‍යයට. දෙයිල් හේසායේ කල්සු ඉස්සයෝ. මේක මම තව දෙයක් ඔයාලට කියලා දෙන්න. මේක නෙයිල් කියලා තිබ්බට කොරියානෝ ගොඩක් වෙලාවට මේක උච්චාරණය කරන්නේ දෙයිල් කියලා. ඒ කියන්නේ නයන්නටත් දයන්නටත් අතරමැදි ශබ්දයකින් තමයි කොරියානෝ මේ වචනේ පාවිච්චි කරන්නේ. අපි ලියන්නේ හැබැයි නෙයිල් කියලා. හැබැයි මෙහෙදි කොරියන් ජාතිකයෝ අපිට දැන් මේ සජන්නිම් ලැම අපිට නිතරම මේ කියනවනේ දෙයිල් කියලා තමයි කියන්නේ මේගොල්ලෝ. හැබැයි මේක තියෙන්නේ නෙයිල් කියලා. කොරියන් ජාතිකයෝ උච්චාරණය කිරීමේදී මේක දෙයිල් හේසායේ කල්සු ඉස්සයෝ. ඒ විදිහට තමයි ඒගොල්ලෝ මේක උච්චාරණය කරන්නේ. අපි බලමු. දෙයිල් කියලා කියනවා හෙට. හේසායේ කර්මාන්ත ශාලාවට. කල්සු ඉස්සයෝ යන්න පුළුවන්. එතකොට මේකේ දෙයිල් හේසායේ කල්සු ඉස්සයෝ හෙට කර්මාන්ත ශාලාවට යන්න පුළුවන්. මේකෙදි තර කිව්වා වගේ අපිට නාමපදයක්, ක්‍රියාපදයක් සහ
ව්‍යාකරණයත් කියන කොටස් තුනම එකවර මතක තියා ගැනීමේ සහ මේ වාක්‍යම මතක තියා ගැනීමෙන් එදිනෙදා භාවිතයේදී පහසුවක් අපිට කතා කිරීමේදී ලබාගන්න පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරලා පුරුදු කරලා තියෙනවා. තව පාරක් බලමු. දෙයිල් හේසායේ කල්සු ඉස්සයෝ මට හෙට කර්මාන්ත ශාලාවට යන්න පුළුවන්. අපි බලමු ඊළඟ වාක්‍ය. චිගම් චෙගල් ඉල්ගල්සු ඔබ්සයෝ. චිගම් චෙගල් ඉල්ගල්සු ඔබ්සයෝ මට දැන් පොත කියවන්න බැහැ. චිගම් දැන් මට දැන් චෙගල් පොත ඉල්ගල්සු ඔබ්සයෝ කියවන්න බෑ. එල්සු ඔප්තා කියලා කිව්වේ එල්සු ඔප්තා කියන ව්‍යාකරණය භාවිතා කරලා තමයි මේ වාක්‍ය හදලා තියෙන්නේ. එල්සු ඔප්තා කියලා කිව්වේ අපිට දැන් මේක කරන්න බැහැ කියන අර්ථය තමයි ඒකෙදි අපි ඉගෙන ගත්තේ. චිගම් චෙගල් ඉල්ගල්සු ඔබ්සයෝ මට දැන් පොත කියවන්න බැහැ. අපි බලමු ඊළඟ වාක්‍ය. ජුමාරේ උන්දුන් හගෝ ශිප්පයෝ. ජුමාරේ උන්දුන් හගෝ ශිප්පයෝ මට සතියන්තයේ ව්‍යායාම කරන්න ඕනේ. මේකත් අර ගෝශිප්තා කියන ව්‍යාකරණය භාවිතා කළා තමයි කියන්නේ යමක් කරන්න අවශ්‍යයි කියන කරන්න ඕනේ කියන ව්‍යාකරණය භාවිතා කරලා තියෙන්නේ. ජුමාරේ කියලා කියන්නේ සතියන්තයේ සෙනසුරාදා නිමාඩු දවස්වල. ජුමාරේ උන්දුන් හගෝ ශිප්පයෝ. උන්දොන් කියලා අපි නාමපද මේ ක්‍රියාපද ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා. උන්දොන් කියලා කියන්නේ ව්‍යායාම කරනවා කියන එක. එතකොට ශිප්පයෝ කියන්නේ කරන්න අවශ්‍යයි කියන එක. එතකොට ජුමාරේ උන්දොන් හගෝ ශිප්පයෝ මට සතියන්තයේ ව්‍යායාම කරන්න ඕනේ. ජුමාරේ උන්දොන් හගෝ ශිප්පයෝ. අපි බලමු අපේ අවසාන වාක්‍ය. දෙයිල් චිංගුගා උල්සු ඉස්සයෝ. දෙයිල් චිංගුගා උල්සු ඉස්සයෝ. අපි ඉගෙන ගත්තා නාමපදවලදී චිංගු කියලා කිව්වේ මිතුරාට. එතකොට දෙයිල් කියනවා හෙට. නෙයිල් කියලා ඔයාලට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ අර මං කලින් කිව්ව විදිහටම මේක කොරියානු ජාතිකයෝ උච්චාරණය කිරීමේදී අපිට ඇහෙන්නේ දෙයිල් කියනවා. එතකොට නයන්නත් දයන්නත් අතර ශබ්දයක් තමයි ඇහෙන්නේ. මේක මන් දන්නේ ක්ලාස් වල මම ඉගෙන ගන්න කාලේ මට එහෙම ලොකුවට අදහසක් එහෙම ලැබිලා තිබෙන්නේ නැහැ. මේ කොරියාවට ආවට පස්සේ තමයි අපි මේක ඇහිලම මේගොල්ලෝ මේක උච්චාරණය කරන්නේ මේ විදිහට. ඒ શબ્දයට තමයි කියන්නේ දෙයිල් චිංගුගා උල්සු ඉස්සයෝ. හෙට මිතුරාට එන්න පුළුවන්. දෙයිල් කිව්වේ හෙට, චිංගුගා යාළුවා, උල්සු ඉස්සයෝ එන්න පුළුවන්. දෙයිල් චිංගුගා උල්සු ඉස්සයෝ. අපි අද වීඩියෝ එකකින් එතකොට ව්‍යාකරණ කොටස් තුනක් කතා කරා. පළවෙනි එක එල්සු ඉත්තා, එල්සු ඔප්තා, ගෝශිප්තා. කොටස් තුනක් කතා කරා. එල්සු ඉත්තා කියන්නේ මොකද්ද? යමක් කරන්න පුළුවන්. එල්සු ඔප්තා මොකක් හරි කරන්න අපි මොකක් හරි දෙයක් කරන්න බෑ. ඊළඟ එක තමයි අපි කතා කරේ ගෝශිප්තා. මොකක් හරි දෙයක් කරන්න හිතේ බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙනවා. එතකොට මේ ව්‍යාකරණ තුන කතා කරා. නාමපද ක්‍රියාපද කතා කරා. ඒ වගේම වාක්‍ය කිහිපයක් අපි සාකච්ඡා කරා. එතකොට මේ ටික අර මං කිව්ව වාක්‍ය ටික මතක තියාගන්න. ඒකෙන් ඔයාලට ලැබෙන බෙනිෆිට් එක නැත්තම් ප්‍රතිලාභය තමයි ඔයා ග්‍රැමර් එක මතක තියාගන්නවා. ඔයාට නාමපද ක්‍රියාපද මතක හිටිනවා. සහ ඔයාගේ තියෙන කොරියානු භාෂා දැනුම ඉක්මනට පුළුල් වෙනවා. කොරියාවට ආපු කාලෙකදී මේ වාක්‍ය මතක නම් කතා කරන්න ගියාම බොහොම චතුරව අර මං කිව්ව මුලින්ම මෙහාම සජන්විල මට කිව්ව කියලා චරිස්සි හංගුක්මල් නොමුසින්ච සරයෝ කියලා. අර ඒක ඕගොල්ලන්ට අහන්න පුළුවන් වෙනවා මෙහි ආවම. මේගොල්ලෝ කෙලින්ම ආපු දවස්වලම ඔයාලා ගැන හොඳ ප්‍රතිරූපයක් හිතේ මවාගත්තොත් එහෙම ඒක ඉතින් ඔයාට අර එක්ස්ට්‍රා බෝනස් එකක් හම්බුණා වගේ තමයි ඔයාට භාෂා දැනුම හොඳට තියෙනවා කියන්නේ. ඔයාට ඉක්මනට උඩට යන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලදීත් මේ වගේම ව්‍යාකරණ කොටස්, නාමපද ක්‍රියාපද, වාක්‍ය රටා සාකච්ඡා කරලා අපේ මේ තියෙන කොරියන් දැනුම වැඩි කරගමු. ඉතින් ඉස්සරහටත් මේ පාඩම් මාලාවෙම වීඩියෝස් මම ඔයාලට අප්ලෝඩ් කරනවා. ඒ හැම එකක්ම නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒක නරඹන්න නම් ඔයාලා නොටිෆිකේෂන් එකෙන්ද subscribe කරලා තියාගන්න ඕනේ.
සබස්ක්‍රයිබ් කළ channel එක තියාගන්න. අපි ඉස්සරහට මේ වැඩ ටික මේ විදිහට සාර්ථකව කරගෙන යමු. මට පුළුවන් උපරිම support එක ඔයාලට භාෂා දැනුම වැඩි කරගන්න. මෙහෙ මොන හරි ඔයාලට කියන්න ඕන විශේෂ නිවුස් තියෙනවා නම් ඒවත් මම මේ channel එකෙන් මේ වීඩියෝස් හරහා ඔයාලට අරන් එන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එක subscribe කරන්න. මේ කොරියන් හීනට යන්න ඉන්න යාළුවන්ට අඳුන්වලා දෙන්න මේ channel එක. අපි හැමෝම එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ. දැන් මම තනියෙන් පාඩම් කරා exam pass වුණා මම මෙහෙ ආවා. මම දැන් හදන්නේ මේක තව පුළුල් කරගන්න. ඉතින් අපි එකට එකතු වෙලා ගියොත් තමයි මේක සාර්ථක වෙන්නේ. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් අඳුන්වලා දීලා මේ වැඩත් එක්ක වැඩෙත් එක්ක එකතු වෙලා අපි හැමෝම මේක සාර්ථක කරගමු. හැමෝම එක්සෑම් එක පාස් වෙමු. හැමෝම කොරියාවට එමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. හම්බෙලා මේ වගේ සාකච්ඡා කරලා අපේ භාෂා දැනුම වැඩි කරගමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.